ලංකාවෙලා බාලතම YouTuber. ඉතින් අද මම මෙයාට 1,50,000 YouTube play button එකක් හදන්න යන්නේ. Guys, අද දවසේ නිකන් ගෙවන්නත් බැරි නිසා යමු අපි වීඩියෝ එකට. Guys, මේ තියෙන්නේ මේ අපේ වැඩ්ඩගේ play button එක හදන්න ගෙනාපු බඩු. Guys, ඉතින් අපි මේකට මුලින්ම මෙන්න මෙහෙම cello tape වලින් attach කරගන්න ඕන. cello tape ගොඩක් නහත් වෙන නිසා අපි මුලින්ම binder gum වලින් මේක චුට්ටක් අලවගමු. Guys, අපි මෙන්න මේ විදිහට play button එකේ පළවෙනි පියවර සාර්ථක විදිහට නිම කරා පේනවා ඇති. දැන් අපි බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. Guys, ඊළඟ පියවර විදිහට අපිට තියෙන මෙන්න මේ A4 size එකක් වගේ තියෙන A3 වගේ තියෙන කොලේ මෙන්න මේ play button එකේ අපි පළවෙනි පියවරදී නිම කරගත්ත දෙයින්ට අලවන්න තමයි තියෙන්නේ. දැන් අපි මේ වැඩේ කරමු. Guys, ඉතින් මම මේකට තෝරගත්තේ කළු පාට A4. මම මේකෙන් logo එකට චූටි වෘත්තයක් වගේ එකක් තමයි කපා ගන්න යන්නේ. Guys, ඒ වැඩේටත් මම සාර්ථක විදිහට මුහුණ දුන්නා. දැන් අපිට තියෙන්නේ අපේ box එකට මේක attach කරගන්න තමයි. Guys, මම ඉතින් මේක attach කරගන්න තමයි යන්නේ. අපි දැන් angle එක හරියටම බලන්න ඕන guys. Guys, ඉතින් ඔන්න ඒ වැඩේ සාර්ථකව අපි කරා. Guys, ඉතින් මම මෙන්න මේ වගේ මොස්තරයකුත් ඉතින් මේකට attach කරගන්න යන්නේ. වැඩි ගම් දාන්න හොඳ නෑ guys. Guys, ඉතින් මේක attach කරගත්තට පස්සේ මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ මෙන්න මෙතනින් 150k කියලා ගහන්න විතරයි. ඒ කියන්නේ 1,50,000 කියලා ගහන්න විතරයි තියෙන්නේ. එතකොට අපේ play button එක සම්පූර්ණයි. Guys, මෙන්න මේ විදිහට මම මෙන්න මේ වගේ gadget magic ගොඩක් අලව ගත්තා. මේක අලවලා නෑ තාම. දැන් අලව ගන්න යන්නේ.
channel එකෙත් නම ගහන්නයි ලෑන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ channel එකේ නම. අපි මේක මෙන්න මෙතනින් අලවනවා. එහෙනම් අපි යන් අලවන්න. ගායිස් ඉතින් අපි මේකත් හරියටම හදාගත්තා. ඔයාලට පේනවා ඇති ලස්සනයි නේද? කමෙන්ට් කරන් යන්න.